හොඳයි සුබ දවසක් යාළුවෝ හැමෝටම. අදත් මම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න කල්පනා කරා. මේක ඇවිල්ලා FL3 wheel එකක්. ඒ නම්බරයක්. එතකොට 205 175 wheel එකක් නෙවෙයි FL3 wheel එකක්. මම කලින් අර ඔයාලට පෙන්නපු වීඩියෝ මේ වීඩියෝ එකක් දැම්මා මේ FL3 wheel මේ two stroke 3 wheel එකක්. ඒකේ වැඩ ඉවර කරලා ඒකේ එන්ජින් එක හදලා ඉවරලා ඒකේ යවලා තියෙන්නේ. දැන් අද ගැලෙව්වා මම FL3 wheel එක එන්ජින් එකක්. මේ ඒ වීල් එකේ වෙලා තිබ්බ දේ පිස්ටන් එක කඩාගෙන ගිහිල්ලා. මේ තියෙන්නේ පිස්ටන් එකේ කෑලි. පිස්ටන් එකේ කෑලි මේ තියෙන රින්ස් කෑලි. අංක එකට වෙලා තියෙන මේකේ මේ වෑල් එකක් කැඩලා තියෙනවා. එක්සෝස් වෑල් එක කඩාගෙන ගිහිල්ලා තියෙනවා. අධිකව රත් වෙලා. හේතුව ඔයිල් නෑ. ඔයිල් වලින් තමයි කූලින් සිස්ටම් එක වැඩ කරන්නේ එන්ජින් එකේ මේකේ. මේ ඔයිල් නැති නිසා එන්ජින් එක අධිකව හීට් වෙලා තියෙනවා. අධික තාපෙහින්ද මේ වෑල් එක ඇදලා වෑල් එක කැඩලා ගිහිල්ලා තියෙනවා. වෑල් එක කැඩුණාට පස්සේ වෙලා තියෙන්නේ පිස්ටන් එක කැඩලා පිස්ටන් එක කෑලි කෑලි වෙන්නම කැඩලා තියෙනවා. මේ පේන්නේ ඔයාලට මේ රින්ස් මේ නම් ඔයිල් රින්ස් දෙක මේ තියෙන්නේ මේ කම්ප්‍රෙසර් රින්ස් එකක් තියෙනවා. අනිත් දෙකම තියෙනවා කෑලි කෑලි. ඉතින් FL wheel එක මේ මෙව්වා එහෙම මේ කොහොම හරි නූලෙන් වගේ මේවා බේරලා තින්නේ. හරි පුදුමයි මටත් මේ මෙහෙම තිබ්බ එකක් මේ ඇතුලේ මෙච්චර මෙහෙම බේරලා තියෙනවා. නැත්තම් මේ හවුසින් පළු ඉඳලා කඩාගෙන යන්නේ මේ තාම මේ තියෙන කෑලි මේ කුඩු. මේ තියෙන යකඩ කුඩු. එනවනේ. ඔයිල් කාලක් තිබ්බේ නැහැ මේ එන්ජින් එකේ. මේ ක්ලච් එකේ ක්ලච් බෙල් එකේ එහෙම මේ ක්ලච් හවුසින් එක මේ කැපිලා තියෙන ක්ලච් හවුසින් එකේ මේ කට්ට වැටලා තියෙන. ඒ කියන්නේ මේ හොඳටම පැදලා තියෙන. සාමාන්‍යයෙන් ක්ලච් හවුසින් එකේ බර වැටෙන පැත්ත විතරයි කැපෙන්නේ. ගොඩක් දුරට මේ කැපෙන අවස්ථා තියෙනවා. ඉතින් මේකෙන් මම මේ කියන්නේ මේක පදින්න පුළුවන් හොඳටම පැදලා තියෙන. මේක සේල් එකකින් ගත්තු ත්‍රිවිල් එකක් මේ කස්ටමර්. ඉතින් ඉතින් සේල් එකකින් දුන්නා වුණත් ඒ මනුස්සයා එක්ක දැනගන්න ඕනේ වාහනේ දෙනකොට එක්ක හදලා දෙන්න. කාගුණ සල්ලිනේ. බෝර එක සීස් වෙලා තියෙන්නේ. සීස් වෙලා නැතත් මේ පිස්ටන් එක කඩාගෙන ගිහලා ඒ බෝර එකෙන් ගන්න දෙයක් නැහැ. බෝර එක දානවා කොහොමද බෝර එක තියෙනවා. හවුසින් එකේ කියන්න තියෙන්නේ එච්චරයි. ඔයිල් සම්පැනේ මෙතන. ඒකේ නම් පොට නැහැ. පොට නැති එකට අමතරව මේක මේ සේල් එකෙන් මෙතන පාස්සලා තියෙනවා. ඔයාලට පේනවද දන්නේ? හවුසින් එක පාස්සලා ඒ පෑස්සුමත් 100%ක් සාර්ථක නැහැ. මෙන්න මෙතන මේ තියෙන පාස්සලා පේනව නේද ඔයාලට? මං හිතනවා පේනවා ඇති කියලා. මේ තියෙන පාස්සලා මේ ටිකම පුරවලා තියෙන්නේ. පුරවලා තිබිලත් ඔයිල් දාලා දාපාර මේ ඔයිල් ඇනේ තද කරලා ඉවරලා මේකෙත් පොට නැති නිසා මේ කරලා තින්නේ අර ඩබල් ටියුබ් ගම් කියන්නේ මැජික් ගම් කියන්නේ. මේ මෙන්න මේ පලාතෙන් මේ තියෙන්නේ මේ. ඔය දැන් කඩලා දාලා තියෙන්නේ ගම් ටික. පලාතම වැහෙන්න ගම් දාලා. අනිත් වහලා ඒ ටිකම වහලා ඒක වහපු හින්දා මෙතනින් මේ පළුද්දෙන් ඔයිල් ආවේ නැහැ. නැත්තම් එතනනුත් ඔයිල් බේරෙනවා. ඉතින් මේන් ෂාෆ්ට් එකේ මේ කවුන්ටර් ෂාෆ්ට් එක අවුලක් නැහැ. මේ ෂාෆ්ට් එකේ ලොකු ප්‍රශ්නයක් නැහැ. කුරුසේ මාරු කරනවා කුරුසේ එලෝඩ් ඔස අනිවාර්යෙන් කුරුසේ මාරු කරනවා. ඔයිල් පම්ප් එක දානවා. ක්ලච් ප්ලේට් ප්‍රෙෂර් ප්ලේට් ටික දානවා. ක්ලච් වීල් එව්ව දානවා. ඔයාලට හයි කරලා විරලා මම බලන්නම් උත්සාහ කරන්නම් මේ වීඩියෝ එකක් අරන් එන්න. මට ගොඩක් දුරට මට ওই දේ කරගන්න බෑ. ඒකයි නැතුව මේ වෙන දෙයක් නෙවෙයි. මට ඒක තනියෙන් කරගන්න අපහසුයි. වීඩියෝ කරන එක වුණත් මම කරගන්නේ තනියෙන්. මෙන්න මේ කික් ෂාෆ්ට් එකට එන්නේ මේ වානේ ඔසර එක. මේ මෙතෙන්ට වානේ ඔසර එකක් අහු වෙනවා. මේ හවුසින් එකට වැටෙන්නේ මේ වානේ ඔසර එක දාලා ඉවරලා. මෙතන මේකේ මෙන්න මෙතෙන් මෙන්න මේ හවුසින් පළුවේ මෙන්න මෙතන තමයි කික් එක වැටෙන්නේ. මෙන්න මෙතෙන්ට කික් එක වැටෙන්නේ. මෙතෙන්ට තියෙනවා මේ වානේ ඔසර එකක් වැටෙන්න. මෙතෙන්ට මේ ෂාෆ්ට් එක මෙහෙම දාන්න මෙතෙන්ට වානේ ඔසර එකක් තියෙනවා. මේක කලින් පාර මේ සේල් එකෙන් කොහොම හරි මේ වාහනේ දෙන්න විතරක් වීල් එක අටවලා තියෙනවා. ඒ සම්පූර්ණ එන්ජින් එක ගලවලා තියෙනවා. ගලවුණාට කිසි දෙයක් හදලා කරලා දාලා නැහැ. ඒ විදිහටම තිබ්බේවා අර විකුණ ගන්න ඕනට විතර සේල් එකෙන් පිට කර ගන්න ඕනි කමට මේ වාහනේ උඩින් පල්ලෙන් හදලා දීලා තියෙනවා කොහොම හරි. මේ මම නම් එහෙම වැඩ කරන්නෙත් නැහැ. කිව්වත් එහෙම කරන්නේ නැහැ. මේ මොකද ඒක ගන්න මනුස්සයට සාධාරණත්වයක් වෙන්න ඕනි. ඒවා ඇත්තම කිව්වොත් ඒවා සහ ගන්න වැඩ. මෙන්න මෙතන මේ ෆයිබර් මේ වානේ ඔසර එකක් එන්නේ මෙතෙන්ට ෆයිබර් ඔසර ගන්න නේ වානේ ඔසර එකක්.
මේ වාහනේ ඔසරක වෙනුවට මේ දාලා තියෙන්නේ මොකද්ද කියලා ඔයාලට පේනවද? කියන්න බලන්න ඔයාලට අඳුර ගන්න පුළුවන් නම් කියන්නකෝ මේ මොකද්ද කියලා. මේ මෙතෙන්ට එන වාහනේ ඔසරක වෙනුවට දාලා තියෙන මේ කෑල්ලක්. මේක මොකද්ද කියලා බලලා පුළුවන් නම් ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඔයාලට මේක හයි කරලා ඉවරලා මේ ගැන කියන්නම් මේ මොකද්ද දාලා තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම hina යනවා. ඒතර මේ ටයිමින් චේන් එකත් මේ කැඩෙන්න ඔන්න මෙන්න මේකේ පුරුක් ඈත් වෙලා තිබ්බා. පුරුක මම මේ වලට ඒක පෙන්නන්නේ. පෙන්නන්න මේ මෙතින් ටයිමින් චේන් එක මේ පේනවද? මෙතන මේ අන්න ඔය දිහින් ටයිමින් චේන් එක මේක මෙහෙම වුණා හෝ නැත්නම් මේකත් කඩාගෙන යනවා. මේ දේ වෙන්න කලින් හරි ඒ දේ වෙන්න තිබ්බ කොහොම හරි වෙන්න තිබ්බ එක ඉස්සෙල්ලම වුණා. ඉතින් මේ මෙන්න මෙතන මේ ටයිමින් චේන් ගාඩ් එක හිර වෙන තැන තියෙනවා. මෙන්න මෙතන මේ ඉස්සරහා ටයිමින් ගාඩ් එක හිර වෙන තැනට මෙන්න මෙතන මේ කෑල්ල මේ පේනවද ඔයාලට? මම පොඩ්ඩක් කිට්ටු කරලා පෙන්නන්න. මේ තියෙන්නේ මෙන්න මෙතෙන්ට තමයි ටයිමින් චේන් ගාඩ් එක හිර වෙන්නේ. මෙන්න මෙහෙම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මෙහෙම තමයි මෙතෙන්ට හිර වෙන්නේ ටයිමින් ගාඩ් එක. ඒ ගාඩ් එක හිර වෙන මෙන්න මේ කෑල්ලත් මේ තියෙන්නේ. ඔයාලට දැන් පෙන්නන්නම් ඒක පැහැදිලිවම. මේ ටයිමින් ගාඩ් එක හිර වෙන මෙන්න මෙතන මෙන්න මේ කෑල්ල. මේ පැත්තේ බිත්තිය මේ කෑල්ල කැඩෙනව අඩුයි, ගෙවෙනවත් අඩුයි. මෙන්න මේ පැත්තේ මෙන්න මේ කෑල්ල තමයි ගෙවෙන්න හේතුව මේ ටයිමින් චේන් එක වැදිලා මේ පේනවද ඔයාලට? මෙතන සුදු පාට වෙලා තියෙනවා මේ. හරි ලූණු සිවියක් වගේ මේ පොඩි ප්‍රමාණකින් තමයි මේ කෑල්ල ඉතුරුලා තියෙන්නේ. ඉතින් හරි දුකයි මෙහෙම වාහනයක් දකිනකොට. මොකද අපිට හරි දුකයි. ඒ වගේම ඒ අයිති මනුස්සයාට ඉතින් අනිවාර්යෙන් මේක ගොඩ දාන්න දැන් මේ තියෙන තත්ත්වය හැටියට ලක්ෂ 1.20ක් වගේ යනවා මුදලක්. අද කාලේ මුදලත් එක්ක බලද්දි කොහොම හරි ඉතින් වාහනේ හදන එක හරියටම හදනවා. ආය කාලයකට ගලවන්න නොවෙන්න. ඉතින් මං හදලා ඉවරලා මම හැමදාම කියන වීඩියෝ එක ගලවලා ඉවරලා මම ඔයාලට වීඩියෝ එක පෙන්නන්නේ. වීඩියෝ එක දාන්නේ මං හයි කරලා ඉවරලා ඔයාලට වීඩියෝ එකක් දානවා කියලා හිතියට මට ඒක කරන්න වෙන්නේ නැහැ. මොකද කාලේ නැහැ මේ තියෙන වැඩත් එක්ක. ඇත්තටම වැඩ වැඩි. බලමු මං උඩරිම try එකක් දෙන්නම්. වීඩියෝ එකක් දාන්න. මේ හයි කරලා ඉවරලා මේ හෙඩ් එකේ මේ මෙතන තමයි මේ තියෙන මෙන්න මෙතන තමයි මේ අර වෑල් එක මෙතන කැඩිච්ච වෑල් එකත් මම පෙන්වනවා නේද ඔයාලට. මේ තියෙන කැඩිච්ච වෑල් එක මේකේ මේ පිටිපස්සේ කොටස මන්ට දැන් නම් මේක ගන්න අමාරුයි. මෙන්න මේ කොටස මේ වෑල් එකේ මෙන්න මේ පිටිපස්සේ මේ වෑල් එක සීට් වෙන කොටස තියෙන්නේ. ඒක තමයි මෙතන මෙහෙම තියෙන මේ වෑල් එක කඩාගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒ කෑල්ල කැඩලා ඉවලා කොහොම හරි පිස්ටන් එක උඩ යට වැඩ කරනවා මෙතන ඊට කොටස මේ මෙතනත් එක්ක පළුදු වෙලා ගිහිල්ලා මේ ටයිමින් චේන් මේ මොකද්ද පිස්ටන් එක මේ කුඩු වෙලා තියෙන්නේ ඒ කෑල්ල වැදිනා. ඒතර මේ ප්ලග් එකේ පොට නැහැ. මේකේ වෑල් ගයිඩ් එක ගහනවා. ඉතින් ඔහොම තමයි බලමු හයි කරලා ඉස්සලා ඔයාලට වීඩියෝ එකක් ගේන්න මම try එකක් දෙන්නම්. උඩරිම try එකක් දෙන්නම්. හොඳයි බොහොම ස්තුතියි.